එකක්. ගෙදරින් යන්න කලින් කාමරය අස් කරලා යන එක තමයි මගේ පළවෙනි දේ. මගේ ළඟ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් සෑහෙන තියෙනවා තිබ්බා. ඒ වුණාට මම ගෙදර නැත්තවසට ඒව කවුරුත් බලන්නේ නැහනේ. ඒක නිසා ඔක්කොම වගේ මැරෙනවා. ඒකින්ද මම ඔක්කොම ටික අරගෙන එළියෙන් තිබ්බා. මොකද මං ආයෙ ගියාට පස්සේ මාස 3කින් වගේ නෙවෙන්නේ. පේනව නේද අපේ ගෙදර ඉන්න පූසා මගේ මේසේ හැමදැනම මඩ පිටින් ඇවිදලා ඒක ගන්න දෙයක් නැහැ. මම ගෙදර නෑ නේ කිසා ඉතින් හිතේ ඇටියට මගේ කාමරේ එයා ඉන්නවා. ඒකලා සැලොන් එකට යන්න වුණාවක් තිබ්බා. සැලොන් එකට ගිහිල්ලා එහෙමම ගෙදර ගියා. ඒකලා නැවතත් කැම්පස් එක බලා පිටත් යන ලෑස්ති වුණා. දැන් ඉතින් පැය 5ක් 6ක් එක දිගට යන්න තමයි තියෙන්නේ. පේනවනේ බෑග් ගොඩ. ඔය ඔක්කොම තුස්සගෙන යන්න තමයි තියෙන්නේ. හෙන ලොකු දුරක් යන තියෙන හින්දා කන්නත් මොනවා හරි අරගෙන බස් එකට නැංගා. මං ඉන්නේ හරි ලස්සන පැත්තකනේ. බලන්නකො ලස්සන කදු දියැලිය ඔක්කොම පහු කරගෙන යන්න තමයි තියෙන්නේ. හැබැයි අර දිත් වගේම පස්සේ පොඩ්ඩක් අවුල් තමයි අපේ පැත්තේ. උනාට ලස්සනයි.
ආවනැල්ලට විතර එනකොට වහින්න ගත්තා හයියෙන්ම. වේවල්තිනී අපි එන බස් එක නවත්තනවා විනාඩි 10ක් 15ක් විතර. ඉතින් බහලා එතන ඇත්තටම කන්න ගන්න දෙයක් තිබෙන්නේ නැහැ. ඔය කිරි එක්කුයි කඩල වගේ කුයි පනිස් දෙක විතරයි ගත්තේ. ඊට පස්සේ ටිකක් අතරේන අපහු බස් එකට නැංගා. ඇත්තටම කියනවා නම් අර සැර කඩලෙක රහ නැහැ. පොඩ්ඩක්වත් රහ නැහැ. අපරාධي ගත්තේ කියලා හිතුණා. අර කහ කඩලෙක ඉතින් කිසිම විශේෂ රහක් නැහැනේ. ඒක නම් ෂේප් බනිස් දෙකක් අවුලක් නැහැ ෂේප්. ඊට පස්සේ මේ තියෙන අපේ බෝඩිමට යන පාර ලස්සනයි නේද? කොහොම හරි බෝඩිමත් පිස්සන් කොටුවේ මොකද ඔක්කොම නිවාඩුවට ගිහිල්ලා අදයි ඊයේ තමයි කට්ටිය ආවේ. අස්කිරිල්ලක් තමයි තියෙන්නේ ඉස්සරහට. ඉතින් මගේ වීඩියෝ එක අදට එච්චරයි. මම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමින්